මේ යාන්තම් බුරි සීසන් එක ඉවර. මේ ගමේ තරුණ බෞද්ධාමේ තියෙන දානසලක් දෙනවා කියලානේ බං. කන්දතන්නේ හාමුදුරුවෝ බණට වඩි. දැන් උඹ කියන් අපේ ගමේ තරුණ බෞද්ධ සමිතියක් කොහෙද තියෙන්නේ කියලා? ඒ බං අර පහන් මල්ලි සභාපතිනේ. දන්නේ නැද්ද උඹ? දන්නවා බං. පහන විතරනේ බං සභාපති. අනිත් ඔක්කොම නාකි හුටල්ලානේ බං. දැන් බලපන් තෙමානිස් මාමා. පළපයයි ගොඩපයයි. කවුද? අපේ භාණ්ඩාගාරික කරෝලේ අමතම. ඌදාන්තලා දුන්නොත් දෙන්නේ කරෝල. බුම්බිලි වගේ ඩයල්නේ බං. කවුද අපේ අර ලේකම කවුද ලේකම් පුංචි අප්පු. පොරට බං ඕම මේම පේන්නේ නැහනේ බං. අපි ඕවත් අඳුර ගන්න බෑ. ඔක්කොම වලපයයි ගොඩපයයි. සෙත්ත පොච්චිය කොයි වෙලේද දන්නේ නැහැ බං. බෑවට ඒකත් ඇත්ත නේ බං. බෑවට නෙමේ බං. ඒක තමයි ඇත්ත. ඔය උතන ඉන්නේ කිට්ටවත්. ලුණු ගෙඩියක් හතරට කපා ගන්න බෑ. හරිද? උතන ඉන්නේ කොල්ලෙට්ට අර පහන විතරනේ. තව ඉන්න ඔය දහම් පාගල් ගිහිල්ලා ඉරෙච්ච අමාරුවෙන් 18 පන්න ගත්ත පොඩි එච්ච බැච්චෝ ටික. ඔය කරන්නද බං? අයියා! පහන් මල්ලි. ඒක නම් මැරෙන්නේ. මැරෙන්නේ. මොකෝ වෙන්නේ? මේ? අපේ වැඩේ ආරංචි නේද? මොන වැඩේද බං? මීටර් නෑනේ. අපේ තරුණ සමිතිය දන්සල් වැඩේ ඒක. ඒක කොහෙද බං? තරුණ ඉන්නේ ඔක්කොම නාගි සිපයිලානේ බං. එහෙම කියන්න එපා අයියේ. ගමේනේ කොල්ලෝනේ සපෝට් එකක් දෙන්න. මල්ලිට දැන් කොයි වගේ සප් එකක්ද ඕනේ? අයියේ. ඒක මෙහෙමයි. නැගලා යන්න සුපිරි සපෝට් එකක් ඕන ඈ. හරිද? ඇත්තද සප් එක?